හායි හැමෝටම මිරමී ෆැෂන් ඇකඩමි එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්වන්න යන්නේ මට ලැබෙන සිම්පල් අයිඩියා එකක් කොහොමද ඩිසයින් එකක් කරලා Glow 3D එකේ ඩෙවලොප් කරලා අන්තිමට රියල් ගාමන්ට් එකක් බවට පත් කරන්න කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි අද වීඩියෝ එක පටන් ගමු. මුලින්ම මම Pinterest එකට යනවා. අපි සිලෙක්ට් කරගමු Pinterest එකෙන් මොකක්ද අපි අද ඩිසයින් කරන්න කියලා. මට හිතෙනවා බ්ලැක් ෂෝට් එකක් කරා නම් හොඳයි කියලා. එතකොට මෙන්න මේ ෂෝට් එක ඉන්ස්පිරේෂන් එක කරගෙන අපේ ඩිසයින් එක කොහොමද වෙන්නේ කියලා අපි බලමු. මම මගේ ඩිසයින් එක කරන්න යූස් කරන්නේ Glow 3D කියන software එක. එතකොට මම ඒක ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. අපේ හිතේ ලස්සන ඇඳුම් ඩිසයින් එකක් තියෙනවා කියලා හිතන්නකෝ. ඒක ඇත්තටම මහන්න කලින් ඇඳලා බැලුවම කොහොම පෙනේද කියලා දැනගන්න පුළුවන් නම් ගොඩක් හොඳයිනේ. අන්න ඒ දේ තමයි Glow 3D එකෙන් අපිට කරන්න පුළුවන්. මේ software එකෙන් pattern එක හදාගෙන ඒක 3D model එකකට අඳවලා බලන්න පුළුවන්. ඇඳුමේ ෆිටින් එක හරිද? ෆැබ්‍රික් එක ලස්සනට වැටෙනවද? කලර් එක ඩිසයින් එකට ගැලපෙනවද කියන දේවල් මහන්න කලින්ම පරීක්ෂා කරන්නත් පුළුවන්. ඒ නිසා වැරදි අඩු කරගෙන කාලයයි රෙදි ඉතිරි කරගනිමින් අපේ ෆැෂන් අයිඩියා එක ලස්සන 3D ඩිසයින් එකක් විදිහට Glow 3D එකෙන් අපිට කරගන්න පුළුවන්. ඉතින් පැටර්න් එක හදන තැනේ ඉඳලා ෆයිනල් ගාමන්ට් එක ඉදිරිපත් කරන තැන දක්වා අවශ්‍ය ගොඩක් පහසුකම් Glow 3D එක ඇතුලේ තියෙනවා. මගේ ඩිසයින් එක දැන් මම Glow 3D එකෙන් හදලා ඉවරයි. මේක දැන් අපි print කරගන්න ඕනේ. print කරගෙන pattern එක අලවන්න ඕනේ. අපි ඒ වැඩ ටික වෙන්නේ කොහොමද කියලා බලමු. මගේ පැටර්න් එක දැන් අලවගෙන ඉවරයි. එතකොට ෆ්‍රන්ට් එකෙන් පීසස් දෙකයි බෑක් එකෙන් පීසස් දෙකයි තමයි ඕන වෙන්නේ. අපි ඒ ටික කපා ගමු. දැන් අපි ෆැබ්‍රික් එක දෙකට නවාගෙන ෂෝට් එකේ ෆ්‍රන්ට් සහ බෑක් පැටර්න් කොටස් දෙක නිවැරදිව තබා ගන්න ඕනේ. ඊට පස්සේ සීම allowance එකතු කරන්න ඕනේ. මම පැටර්න් එකටම සීම allowance එකතු කරලා තියෙන්නේ. ඒ සියල්ල පරීක්ෂා කරලා ෆැබ්‍රික් එක පරිස්සමින් කපා ගන්න ඕනේ. අපි බලමු ෆැබ්‍රික් එක කපාගන්නේ කොහොමද කියලා. කපන්න කලින් මම පින්ස් දාගන්නවා. මොකද ෆැබ්‍රික් එක එහා මෙහා වෙන්න පුළුවන් නිසා. දැන් අපි ෂෝට් එක මහගන්න ආකාරය බලමු. මුලින්ම ෆ්‍රන්ට් සහ බෑක් කොටස් වල ක්‍රොට් සීම් මහගන්න ඕනේ. ඊළඟට ෆ්‍රන්ට් සහ බෑක් කොටස් එකට තියලා සයිඩ් සීම් සහ ඉනර් ලෙග් සීම් මහගන්න ඕනේ. ඊට පස්සේ වේස්ට් බෑන්ඩ් එක ෂෝට් එකට සම්බන්ධ කරලා අවසානයේ කකුල් දෙකේ වාටි මසා නිම කරන්න ඕනේ.
ඉතින් මේ තියෙන්නේ අපි පියවරෙන් පියවර නිර්මාණය කරලා මසා අවසන් කරගත්ත ෂෝට් එක. ඔයාලත් මේ ෂෝට් එකට කැමති නම් අපේ මිරමී Facebook page එක හරහා ඇණුම් කරගන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉදිරියේදී තවත් ලස්සන නිර්මාණයක් එක්ක හමු වෙමු. එතෙක් හැමෝටම සුබ දවසක්.